Hey guys, welcome back to my YouTube channel. ඔන්න thumbnail එකේ දැක්ක වගේම මම මගේ hair oil එකේ මේක වීඩියෝ එක ඔයාලත් එක්ක share කරගන්න තමයි දැන් යන්නේ. එහෙනම් අපි පිටපත් කරලා යන වීඩියෝ එකට අද මොනවද මේ hair oil එක හදන්න ඕන වෙන ingredients කියලා බලන්න. Let's go. මුලින්ම මේකට ඕන වෙනවා උළුහල් ග්‍රෑම් 100ක්, කළු තලයට ග්‍රෑම් 100ක්, නෙල්ලි ග්‍රෑම් 100ක්, ඒ වගේම කළුදුරු ග්‍රෑම් 100ක්. ඒ වගේම මං කොළ ජාති විදිහට පේර කොළ, කතුරු මුරුංගා, කරපිංචා, මුකුණු වැන්න වගේම කොහොඹ කොළ එකතු කරගත්තා. ඒ වගේම රතුළුණු ග්‍රෑම් 100ක්, නිල්ලවරිය කුඩු ග්‍රෑම් 100ක් වගේම විටමින් E කරල් කිහිපයකුත් මේකට එකතු කරගන්න ඕන. ඔයිල් එක හදන්න මම ඇඩ් කරගත්තේ සුදු පොල් තෙල් බෝතලයක්. මුලින්ම මේ කොළ ජාති ටික ඔයාලා මේ විදිහට පොඩියට කපා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේ ගන්න රතුළුණුයි කොළ ජාති ඔක්කොම මේ විදිහට එකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. හරි, මේ තියෙන්නේ මම බ්ලෙන්ඩ් කරගත්ත මික්ස්චර් එක. පස්සේ මම මේක හොඳ පිරිසුදු බෝල් එකට මේ විදිහට දාගත්තා. ගයිස්, මේ ඔයාලා ගන්න හැම භාජනයක්ම වීදුරු වුණා නම් හොඳයි. මොකද මේ හදන්න ඔයාලගේ hair oil එකනේ. කොළ ජාති ටික බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ ඔයාලා ගන්න සීඩ්ස් ඔක්කොම ටික මේ විදිහට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඔන්න ඉතින් ඊට පස්සේ අපි මේකට අපේ ඔයිල් එක ඇඩ් කරගන්න ඕනේ. හරි, ඊට පස්සේ ඔයාලා මේ බ්ලෙන්ඩ් කරගත්ත ඔක්කොම ටික මේ විදිහට හොඳට මික්ස් කරගන්න ඕන. මම මේකට පොල් තෙල් බෝතලයක් එකතු කරගත්ත නිසා විටමින් E කැප්සූල්ස් 7ක් හෝ 8ක් ඇඩ් කරගත්තා. මික්ස්චර් එකට ඔයිල් ටික ඇඩ් කරගත්තට පස්සේ අපි මේක විනාඩි 20ක් විතර මද ගින්නේ හින්දන්න තියන්න ඕනේ. minutes later. මේ විදිහට තමයි මම ඔයිල් එක වෙන් කරගත්තේ. ඒකට මම මේ වගේ පිරිසුදු රෙදි කෑල්ලක් යූස් කරා. මේ තියෙන්නේ hair oil එකේ ෆයිනල් ලුක් එක. ෆයිනල් ලුක් එක කිව්වට ගයිස්, මම මේක බෝතල් වලට ආපහු රීස්ටොක් කරා. මම ගත්තේ ඔක්කොම වීදුරු බෝතල්. ඉතින් මම හිතනවා අද මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. මේ වීඩියෝ එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම ලයික් කරන්න, ඔයාලගේ යාළුවෝ අතර ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඉතින් අදට මම ගිහින් එන්නම්. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. Bye bye. Thank you for watching.